අද කවද්ද? මාර්තු 8. අද පොඩි ස්පෙෂල් එකක් තියෙනවා. ස්පෙෂල් එකක්. ඔව්. ස්පෙෂල්. නෑ කාන්තා දිනේ නෙමෙයි. හැමදාම ඉතින් කාන්තාවන්ගේ දවස්නේ 365 දවසම නේද? මේ කියලා හිතාගෙන ඉන්නවා. ඔව්. අද මේ අපේ ඇනිවර්සරි එක. අනේ. චිචි. මේ අද අපේ එන්ගේජ්මන්ට් ඇනිවර්සරි එක. අවුරුද්දක් දැන් අපි ඉතින් ඒක සමරන්න මේ යන්නේ. සමරන්න කියන්නේ ලොකු සැමරුමක් නැහැ. පොඩි අවුටින් එකක් යනවා අපි දෙන්න. පොඩ ඇවිදින්න. යන්නේ කොහෙද කියලා කියලා. ඉන්න නැති හින්දා එක්කගෙන යනවා. යන්නේ කොහෙද කියලා තව චුට්ටකින් පෙන්නන්න. එහෙනම් මේක ඇවිල්ලා වෙරලා වියලි කලාපෙන් තෙත් කලාපයට අපි යන්නේ ටිකක් කොළඹට නොදරින් තියෙන ලස්සන තැනකට. අපි ගිහිල්ලා බලමු. එහෙනම් අපි යන්නේ. අපි දැන් මේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට යන ගමන් ඉන්නේ. බලමු අපි ගිහිල්ලා යන ගමන් ඉන්න ලස්සනයි. ඔයාලා දැක්කනේ අපි ආවේ කොහෙද කියලා. අපි දැක්කේ නෑ. තාම අපි හරියට විස්තර කිව්වේ නෑ. නෑ මම දැන් එන්ට්‍රන්ස් එක පෙන්නලානේ තියෙන්නේ ඔයාලට. අපි ආවේ සීතාවක පාක් එකට. ඔයාලා ගොඩක් අය දන්නවා. ගොඩක් අය ඇවිල්ලත් ඇති. බලමු අතට ගිහිල්ලා. අපි දෙන්නා ලොකුට ඇවිදින්න බලාගෙන මේ හැබැයි ආවේ. කකුල් දෙක රිදෙනා මගේ දැනට. යන්කෝ. අපි අතුලට ඇවිත් ඉන්නේ. ටන් ටන්. එන්න අපිත් එක්ක. කොහෙද ආවේ කියලා දන්නවනේ ඔයාලා. අපි ආවේ සීතාවක ගාඩන් එකට. අවිස්සාවේල්ලේ. නේද මේක තියෙන්නේ? අවිස්සාවේල්ලේ තියෙන්නේ. ගොඩක් අය ඇවිල්ලා නම් ඇති. මං ඇවිත් තියෙනවා වුණාට මේක මෙහෙම ලොකුට ඇවිදලා නැහැ. බලමු අද ඇවිදලා කොහොම වෙයිද කියලා. අද මේ පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා චතුට. බලමු එයා සර්ප්‍රයිස් වෙයිද කියලා. මේ වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න. මම මොකද්ද යාට දුන්න සර්ප්‍රයිස් එකට බලන්න. නේද? දන්නේ. මම සර්ප්‍රයිස් වෙන්නේ නේ. එයා දන්නේ නැහැ. ඇත්තටම මම දෙන දේ එයා දන්නේ නැහැ. මොකද දෙන්නේ කියලා දැකලා තියෙන ප්‍රසන්ට් එක දැන් මෙහෙමනේ තියෙන්නේ. මෙහෙමනේ. එතකොට දැකලා තියෙනවා. ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. බලමු ඉතින්. හැපි ඇනිවර්සරි. ඔයාට ඉතින් මොකද හිතෙන්නේ මේ අද දවස ගැන? ඔයත් එක්ක මෙච්චර කාලයක් හිටපු එක ගැන සන්තෝෂ වෙනවා. ඒක නිකන් හරි නිකන් මේ බලෙන් කියව ගත්තා වගේ. මම ඒක බලෙන් නෙමෙයි කියෙව්වත් ඒ සන්තෝෂ වෙනවා කියලා සතුටෙන්මයි කිව්වේ. නේ අර බලන්න මූණේ තියෙන සතුට. ගොඩක් මේ වීඩියෝස් ෆොටෝස් ගන්න බෑ. මේ ගොඩක් කපල්ස් ඉන්නවා. එතකොට ඉතින් යාළගේ ප්‍රයිවසි එකට හානි වෙනවනේ. ඒ නිසා ඉතින් ගොඩාක් මේ වීඩියෝස් ෆොටෝස් එහෙම ගන්න බයයි. මේක මේ අක්කර කීයක් තියෙනවද දන්නේ නැහැ. අක්කර මට මතක නැහැ. අක්කර සෑහෙන ප්‍රමාණයක් ඇති මම දන්නේ නැහැ. මේ ඒක ඇති විස්තරේ බලමු. විස්තරේ මම බලලා දාන්නම්. මේ කොහෙන් හරි මේ උඩින් පල්ලෙහෙන් කොහෙන් හරි දාන්නම් මම විස්තරේ. අපි යන ගමන් ඉන්නේ. අපි කොහේ හරි තැනක ඉඳගමු. හේවනක. අපි ගෙනාවා ඩෝනට්. ඩෝනට් දෙකක් ගෙනාවා. කිරි එකක් ගෙනාවා. ඒක නම් දැන් බාගෙට ඉවරයි. අපි දැන් මේක කාලා ඊට පස්සේ තමයි සර්ප්‍රයිස් එක දෙන්න ඉන්නේ මම. මොකද්ද සර්ප්‍රයිස් එක? සර්ප්‍රයිස් එක කිව්වම වැඩක් නැහැ නේද? සර්ප්‍රයිස් එකක් කරන්න කිව්වම. ඉතින් මට කියන්න මේ ගෙවිච්ච අවුරුද්ද ගැන ඔයාලට මොකද හිතෙන්නේ? අවුලක් නැහැ ඉතින්. ගෙවුන අවුරුද්ද. ගෙවුණා කියලා දන්නවා ඉතින්. සරලව කෙටියෙන් ඉතින් ගෙවුණා. වදකාරයෙක් එක්ක බොහොම අමාරුවෙන් අවුරුද්දක් ගෙවුවා. විහිළුවක් කළේ වදකාරයෙක් නෙමෙයි. ටිකක් වදකාරයෙක් අවුලක් නැහැ.
ඇත්ත කන්නාඩි දෙක දාගෙන එක් කරන්න දැන්නම් අවු බැස්සා අපි එද්දි අවු අය දැනුත් දැන් වෙලාව හරි අමාරුයි ඉන්න. 2:20 1:46 අවු අය වෙලාවට බලනවා වෙලාවකට ඉතින් දැන්නද මේ දවස්වල සරයිනේ අවුව උඹ හෙනකලා ගන්න අද ටික සෙනඟ වැඩි හෙනකලා නිසා එන්න ඇති පාකින් එක එහෙම සෑහෙන ෆුල් වීකෙන්ඩ් නිසා තමයි ෆැමිලි කපල්ස් මේක නිසා වෙන්න ඇති ගොඩක් අය ඉන්නවා. චුට්ටක් රස්නේ ගතිය තියෙන උනාට අවුලක් නැහැ. මොකද මේ හුලම් පාර තියෙනවා. මාරම නැචරල් පරිසරයක් තියෙනවා. ලස්සනයි මාර විදියට වැත්තන වෙයි. වීකෙන්ඩ් එකේ එන්න හොඳ නෑ තමයි ඉතින් ඉවිල්ලා අර ගෙදරට වෙලා ඉන්නවට වැඩි කට්ටියට වෙනම නැචරල් එකක් තියෙනවා ඒකේ. අපි තාම ඇතුළට ඇවිදින්න ගියේ නෑ. ඇතුළට ඇවිදින්න ගියේ නෑ තාම. චුට්ටයි ඇතුළට ආවේ මේ තව ඇතුළට ගොඩාක් තියෙන ඇවිදින්න. තාම ගියේ නෑ. මේ කන්න කොයාගේ? මට බා. එන එකත් මට. මට අද ඩෝනට් එකක් කන්න මොනේ ක්‍රේවිං එකක් තිබ්බා. ඉතින් මම හිල්ස් එකට ගිහිල්ලා ඩෝනට් දෙකක් ගත්තා. එනකොට ඒක ඉතින් තිබ්බේ මෙන්න මෙහෙම. ඊය වෙලා. සතුටු මේ පෙට්ටිය මම විනාඩි 5කට අපේ මහත්තයා අතට දීලා ගියා. එයා මුළු පෙට්ටිය පුරාම මගේ ඩෝනට් එක ගාලා දැන් කියනවා එයාට මිලු ගෑවි. ඔව් ඉතින් තෑගි දෙන වේලාවයි. මට රැපින් එකක් තිබුණේ නැහැ. ගෙදර මම ගත්ත මේ මගේ ෆ්ලවර් බන්චස් හදන්න ගෙනාපු රැපින් එකක් තිබ්බා. මම ඒක තමයි රැප් කරේ. හරි මේ තියෙන්නේ යාගේ ගිෆ්ට් එක. මම හිතනවා මෙයා මේකට සර්ප්‍රයිස් වෙයි කියලා. මොකද මෙයා මේක දන්නේ නැහැ මොකක්ද හිතනවා ඇති මොකද්ද තියෙන්නේ කියලා. ඒකට තියෙන දේ යාට මම හිතන්නේ ඩිස්කස් පුළුවන්ද? අයිඩියා එකක් නැහැ. සමහර මොකක් වෙන්න පුළුවන්ද? මේබී අපි දෙන්නගේ කපල් ෆොටෝ එකක් වෙන්න ඕනේ. කපල් ෆොටෝ එක. අපි එයාට දීලා ගොඩක් දුරට ඉතින් ගිෆ්ට් දෙන්න ඇනිවර්සරි එක ඒ වගේ වань. අපි දෙන්න සාමාන්‍යයෙන් ගිෆ්ට් ෂෙයා කරගන්නවා අඩුයි. මොකද හැම වෙලේම මෙයා මට මොන හරිම අරන් දෙනවා. ඒ නිසා මේ ගිෆ්ට් ෂෙයා කරගන්න නෑ. ඒක සම්ප්‍රදායක් නෑ අපි දෙන්න. නැචරල් සම්ප්‍රදායට අපි ගිහිල්ලා නෑ. ඒක අර එහෙම ගිෆ්ට් දෙනවා කියන්නේ ඒක එහෙම වෙන්න ඕනේ. ස්පෙෂල් හැම වෙලේම ස්පෙෂල් අපිට. හැම වෙලේම ඉන්න එකට ඉන්න හැම වෙලේම ස්පෙෂල් තමයි. ඒකට එහෙමයි කියලා වෙන ගිෆ්ට් එකක් දෙන්න ඕනේ. වොච් එක දුන්නෙත් මෙයා මට. මේ ඒ වගේ ඉතින් හැම වෙලේම මොන හරි දෙනවා. ඒ නිසා මේ ස්පෙෂල් මම බර්ත්ඩේ ටැග්ගක් ඕනේ කියන එක එහෙම නෑ. අපි දෙන්නගෙම නෑ බර්ත්ඩේ වලට උනත්. ඒ කියන්නේ හැම වෙලේම අපි දෙන්න මොන හරි ෂෙයා කරගන්නවා නේ නිසා. ඒ වුණාට මට මේක මෙයාට දෙන්නම ඕනේ වුණා. මේ විදිහට එකක් බලමු. Happy anniversary. Thank you. දැන් මම මේක කඩනවා. කඩ. කඩන ගමන් ඉන්නේ. එතනින් කඩන්න ඕනේ. මෙතනින් කඩන්න. Wow.
ඒක නම් පට්ටම ලස්සනයි. මෙන්න මට හම්බුණ gift එක. anniversary gift එක. ලස්සනයි නේද? මොකද ඒක නසිරාවට පට්ටම ලස්සනයි. ඒක හොඳටම තියෙනවා. ඒ කියන්නේ මේකේ විශේෂත්වය තමයි මේකේ දැන් මමයි මේ අපේ එන්ගේජ්මන්ට් එක දවසේ ගත්ත ෆොටෝ එකක්. හරිද? මේකේ මමයි චතුයි මේනි චතුගේ තාත්තා මේනි චතුගේ අම්මා මේනි චතුගේ අයියා. හරිද? මේන්නේ අයියා මැරි කරන් ඉන්න අක්කා. මේ දෙන්නටම අයියටයි අක්කටයි දෙන්නටම අපේ එන්ගේජ්මන්ට් එකට එන්න හම්බුනේ නැහැ. හරිද? අයියා ගොඩක් දැන් අවුරුදු 10කට කිට්ටු වෙන්න අයියා ඉන්නේ රට. පවුලෙන් ගොඩක් ඈත් වෙලා. ඒ නිසා එදා එන්ගේජ්මන්ට් එක දවසේ මෙයාට අයියව ගොඩක් මිස් වුණා. ඒ කියන්නේ එයාට මතක් වුණා අයියව සෑහෙන්න. එදා එයා මට ඒක කිව්වා. එන්ගේජ්මන්ට් වෙලාවේදී කිව්වා අයියවත් හිටියා නම් කියන මට කිව්වා. මට ඒ නිසා මට දෙන්න ඕනකම තිබුණා අයියත් ඉන්න ෆොටෝ එක. මේ ෆොටෝ එක මම එඩිට් කරලා තමයි හැදුවේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ gift එක? ඇත්තටම ගොඩක් සතුටුයි. thank you. I tried so hard and got so far.